මම මේ කට්ටිය කාලයක් තිස්සේ මගෙන් අහපු ප්‍රශ්නයකට සහ මේ මෑතකදී වීඩියෝ එකක් දාපේකේදී ඒ වීඩියෝ එක මේ කට්ටිය බලලා මගෙන් අහපු ප්‍රශ්න සහ නිතර දිවේලේ කස්ටමර්ස්ලා වුණත් මගෙන් සමහරට අහන ප්‍රශ්නයක් තමයි මොකක්ද මේ හැන්ඩිමෑන් කියන්නේ? කවුද මේ හැන්ඩිමෑන් කියන්නේ? අනික මගේ දැන් තියෙන සුපර් වර්ක් හැන්ඩිමෑන් කියලා කියන්නේ මගේ Facebook එක, Instagram, TikTok ඔක්කොම තියෙන්නේ සුපර් වර්ක් හැන්ඩිමෑන් කියලා. මගේ පර්සනල් නේම් එකෙන් නෙමෙයි. ඉතින් ඇත්තටම සුපර් වර්ක් කියනනම් සුපර් වර්ක් කියන්නේ මගේ බිස්නස් නේම් එකේ කොටසක්. හැන්ඩිමෑන් කියන්නේ එක දැන් ඕස්ට්‍රේලියාවේ ගත්තොත් එහෙම එක ට්‍රේඩ් පොසිෂන් එකක්. කියන්නේ ඒක මේ සාමාන්‍යයෙන් අපි කියන ඉලෙක්ට්‍රීෂියන්, ප්ලම්බර් වගේ යන ට්‍රේඩ් වලට තියෙන ඒ වගේම තියෙන පේන්ටර් වගේ තියෙන එකක වගේම කරන්න තියෙන එක පොසිෂන් එකක්. මේකේ විශේෂය තමයි දැන් සාමාන්‍යයෙන් ගෙදරක ගත්තොත් තියෙන මහා පරිමාණ බිල්ඩින් රෙනොවේෂන්ස් නෙමෙයි වහලවල් ගහන්න ලොකු වැඩ නෙවෙයි. මයිනර් රිපෙයාර්ස්. ඒ කියන්නේ පොඩි රිපෙයාර්ස් කරන්න. හැබැයි ඒකෙදී ඔය ඉලෙක්ට්‍රිකල්, ගෑස්, ප්ලම්බින් කියන දෙකට කොහොමත් අත තියන්නත් බෑ. අත තියන්නෙත් නෑ. මම නම් අත තියන්නෙත් නෑ. එහෙම තියන අය ඉන්නවද දන්නේ නෑ. නමුත් හැන්ඩිමෑන් කෙනෙකුට ඒවට අත තියන්න බෑ. නමුත් අනිත් තියෙන මයිනර් රිපෙයාර්ස් අපිට ඕන එකක් කරන්න පුළුවන්. දැන් මම ගත්තොත් එහෙම හැන්ඩිමෑන් කියන්නේ මගේ බිස්නස් එකේ තියෙන එක කොටසක් විතරයි. ඉතින් ඒක තමයි මගේ නමයි මගේ බිස්නස් එකේ නමයි හැන්ඩිමෑන් කියන පොසිෂන් එක එකතු කරලා සුපර් වර්ක් හැන්ඩිමෑන් කියන එකෙන් මට අර ලේසි මිනිස්සු අතරට යන ලේසි කතා අඳුර ගන්න ලේසි කමට තමයි එහෙම තියාගෙන ඉන්නේ. එතකොට මේ හැන්ඩිමෑන් කෙනෙක් වෙන්න මොනවද තියෙන ක්වොලිෆිකේෂන් කියලා අහන සමහර අය. එතකොට ඒකට මොනවද කෝස් කරන්න ඕනද කියලා අහලා තියෙනවා. මගෙන් ඇහුවා සමහර අය. කරලා තියනවාද කියලා මගෙන් ඇහුවා. මෙහෙමයි කෝස් කරන්න ඕනේ සමහර දේවල් කරන්න ඕනේ මොකද නැත්නම් අපි දන්නේ නැහැ ට්‍රේඩ් එකේ කොහොමද හැසිරෙන්න ඕනේ කියන එක. ඉතින් අතර මම ගත්තොත් මම ටයිලින් ඇන්ඩ් වෝටර් ප්‍රූෆින් කියන පැත්තෙන් තමයි ෆුල් ක්වොලිෆයිඩ් වෙලා ඒ පැත්තෙන් තමයි මගේ සම්පූර්ණ මගේ පාත් එක මම හදාගෙන තියෙන්නේ කරන්න. නමුත් මම අනිත් ෆීල්ඩ් වලට ආසහින්දා ටූල්ස් වලට ආසහින්දා තමයි මම මේ ෆීල්ඩ් එකට මුලින්ම එන්නේ. ඒ කියන්නේ ටූල්ස් වල තියෙන ආසාවම තමයි මේ ෆීල්ඩ් එකට එන්න හේතුව වුනේ. හදන්න, කඩන්න, ඒවා ෆික්ස් කරන්න, ඒවා හරියට කරන්න. ඒතර හැන්ඩිමෑන් කෙනෙකුට හිතලා කරන්න තියෙන මේ දේවල් ගොඩාක් වැඩි. ඒ කියන්නේ හැම ට්‍රේඩ් එකක් ගැනම ටික හරි දැනගෙන ඉන්න ඕනේ. නැත්තම් කරන්න බෑ. මොකද එක කස්ටමර් කෙනෙක් කතා කරනවා දොරක ප්‍රශ්නයකට, තව කෙනෙක් කතා කරනවා ටයිල් එකක් ගැලවිලා කියලා, තව කෙනෙක් කතා කරනවා මොනවාද ජනලයක් ඇරෙන්නේ නැහැ කියලා. එතකොට ඒ වගේ හැම එකකටම මොකක් හරි උත්තරයක් අපි අනිවාර්යෙන් දෙන්න ඕනේ. ඉතින් ඒකට අපි යූස් කරන ටූල්ස් ගොඩාක් වර්ග ටූල් යූස් කරන්නත් ඕනේ. මම වෙලාවක පෙන්නන්නම් හැන්ඩිමෑන් කෙනෙක්ගේ යූට් එක කියන්නේ වාහනයක ට්‍රේඩ් යූට් එකේ මොන වගේ දේවල්ද තියෙන්න ඕනේ සහ ඒවක කොයි වගේ සෙටප් වෙන්න ඕනද කියන එක. ඒ කියන්නේ ඉලෙක්ට්‍රිෂියන් කෙනෙක් ගත්තොත් එයාගේ තියෙන්න ඕනේ විදිහක් තියෙනවා. ප්ලම්බර්ගේ එක විදිහක් තියෙනවා. පේන්ට් එක විදිහක් තියෙනවා. ඒක තමයි පොසිෂන්ස් වලට එක විදිහවල් තියෙනවා. ඉතින් මගේ වාහනේ සහ මගේ සෙටප් එක විදිහක්. ඉතින් එතකොට ඕක තමයි සාමාන්‍යයෙන් දැන් අපි ගත්තොත් දැන් මට ඕක ඕස්ට්‍රේලියාව වගේ මේ වගේ රටවල ඉන්න කෙනෙකුට හැන්ඩිමෑන් කියන එක කියන්න ලේසි. මෙන්න මේ වගේ මේකක් හැන්ඩිමෑන් කියන එක. මොකද හැන්ඩිමෑන් ඔපචුනිටි ගොඩාක් තියෙනවනේ. ඉතින් නමුත් දැන් ලංකාවට වගේ මම මේක අඳුනලා දෙන්න ගියොත් එහෙම මට ලේසිම ක්‍රමය තමයි අර අපි දැන් දන්න විදිහට ගම්වල පැතිවල කියන්නේ ගම්වල අපි ඉන්න පැතිවල ඉන්නව නේද ඕල් රවුන්ඩ් කරන්න පුළුවන් කට්ටිය. මේසෙන් වැඩක් දන්නවා, බඩු වැඩක් දන්නවා, ඉලෙක්ට්‍රිකල් වැඩක් දන්නවා, ප්ලම්බින් වැඩ ඔක්කොම දන්නවා. අන්න ඒ වගේ කෙනෙක් වෙන්න ඕන මෙහෙදිත් මේ හැන්ඩිමෑන් කියන ජොබ් එක කරන්න. නැත්තම් මේක කරන්න බෑ. මොකද හේතුව අපි දන්නේ නැහැ. නමුත් අර එහෙදි තියෙන වෙනස තමයි ඒවට ක්වොලිෆයිඩ් වෙන්නේ නැහැ. ඒවට මිනිස්සු වටිනාකමක් දෙන්න දන්නෙත් නැහැ, මිනිස්සුන්ගෙන් වටිනාකමක් ගන්න දන්නෙත් නැහැ. ඕක තමයි ලංකාවේ මේ හැන්ඩිමෑන් කෙනෙකුට තියෙන ලොකුම මේ දේ. ඒ කියන්නේ මිනිස්සුත් එක්ක ට්‍රස්ට් එකක් තියාගන්න දන්නේ නැහැ. කරන වැඩේ ගැන වගකීමක් නැහැ. ඒව තමයි මම කතා කරන්නේ. මම අතන මේ පොසිෂන් එක ගැන මම කතා කරේ. එතකොට ඕක තමයි හැන්ඩිමෑන් කියන එක ගැන මට දැන් කියන්න පුළුවන් මට තේරෙන විදිහට මමත් දැනන් හිටියේ නෑ මොකද්ද කියන එක පටන් ගන්න ඉස්සරහට යනකම් ගමන. ඕක තමයි ඇත්තටම මේ හැන්ඩිමෑන් කෙනෙක්ගෙන් මිනිස්සු බලාපොරොත්තු වෙන දේ සහ කරන්න පුළුවන් දේ. මොකද අනිවාර්යෙන් ක්වොලිෆයිඩ් වෙන්න ඕනේ මොකක් හරි ෆීල්ඩ් එකකින්. නැත්නම් අපිට ට්‍රේඩ් එකේ ඉන්න බෑනේ. මොකද බිස්නස් එක රෙජිස්ටර් කරන්න ඕනේ. ඊට පස්සේ ඒවට ඉන්ෂුරන්ස් තියෙන්න ඕනේ. එතකොට ඒ අදාළ කරන විදිහට අපිට කියන්නේ ඉන්වොයිසස් දාන්න පුළුවන්. ඒ වගේ මේ කෝටේෂන් දෙන්න පුළුවන්. ඒක වෙනම පැත්තක්. ඒක තියෙන්න ඕනේ මොන ට්‍රේඩ් එකේ මොන විදිහට හිටියත්. ඉතින් මට මගේ දැනුමේ විදිහට මම ඔය පැහැදිලි කරේ ඕක තමයි හැන්ඩිමෑන් කෙනෙක් කියන එකේ මූලිකම දේ තියෙන දේ. ඉතින් කවුරු හරි කෙනෙක් ආසාවෙන් ඉන්නවා නම් හැන්ඩිමෑන් කෙනෙක් වෙන්න හරි මොන හරි දෙයක් වෙන්න මේ වගේ ෆීල්ඩ් එකකට එන්න එයා මූලිකවම ටූල්ස් වලට ආදරේ වෙන්න ඕනේ. අනිත් එක තමයි දෙයක් තේරුම් අරගෙන කරන්න පුළුවන් වෙන්න ඕනේ. මොන හරි මේක මෙහෙම සෝට් අවුට් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. සහ ඒකෙත් පැති දෙක තුනක් තියෙනවා.
මේ මම ලොකුවට මේ කතාව කරන්න කැමති නැහැ. නමුත් මම මේ කියන්නේ මේ දැන් අහපු එකට උත්තරයක් දෙන්න ඕනේ හින්දා සහ කෙනෙකුට එන්න ආසාවෙන් ඉන්නවා නම් මේ හැන්ඩිමෑන් ෆීල්ඩ් එකට එකක් තමයි පුළුවන් කෙනෙක් යටතේ වැඩ කරන්න පුළුවන්. හැන්ඩිමෑන් කෙනෙක් කියන්නේ බිස්නස් කම්පැනි එකක් යටතේ. එහෙම නැත්නම් ෆ්‍රැන්චයිස් එකක් අරගෙන කරන්න පුළුවන්. එහෙම නැත්නම් මම කරනවා වගේ මගේ ඕන් කස්ටමර් බේස් එකකට මම මගේ සර්විස් එක දෙන්නේ. ඉතින් එතකොට එතෙන්දි මම තම රියල් එස්ටේට් වලට වැඩ කරනවා එක එක තැන් වලට වැඩ කරනවා. නමුත් ඒක ඔක්කොම මගේ කස්ටමර්ස්ලා මගේ කට්ටිය. ඉතින් ඒක ඒ විදිහට තමයි මම මේ මගේ එක කරගෙන යන්නේ. ඉතින් තව ඇති මම දන්නේ නැතුණාට ඕස්ට්‍රේලියාවේ මේ මම ලංකාවේ හැන්ඩිමෑන්ලා ඇති දන්න කියන කට්ටිය ඉතින් ඉන්නවා නම් මේකෙන් හරි අඳුන ගන්න පුළුවන් නම් ඒකත් මම කැමතියි. ඕක තමයි ඉතින් තියෙන හැන්ඩිමෑන් කියන පොසිෂන් එක සහ මගෙන් මම හිතනවා මම වැඩක් කරනවා කියලා මේ අපේ ලංකාවේ කමියුනිටි එකට ස්පෙෂලි ඉන් මෙල්බන් ඉන්න කමියුනිටි එකට ඕක තමයි මේ කතාව. මොන හරි දෙයක් තියෙනවා නම් පස්සෙන් කමෙන්ට් එකක් දාන්න.